අපරාධ මංගා මේකත් තිබ්බ ගේන්න. Hello ළමයි, welcome to my YouTube channel. මේ තියෙන්නේ අපි දවස් 3කට ගියපු road trip එක. වතන් පවසන ගිරව් තොඩමලු හිතත් නගපුගෙන් ඔය කිචි විචිය සුළු සුළු එතලදී අපට සිසිල අරුණලු දිය පොතක් වෙම් So you're back. Walk out the door. ඔයාලට මොකද හිතෙන්නේ සින්දු දෙක ගැන? වැඩියෙන්ම ලස්සනට කවුද කියන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න අපි පළවෙනියටම කන නවත්තපු තැන. එහෙනම් අපි කාලා ඉමු. ඔන්න අපි කාලා බිලිවර වෙලා ආයෙත් යන්න පටන් ගත්තා. අපි රැට නවතින්න යන තැනට. ඒක තියෙන්නේ කොස්ලන්දේ. ඔයාලා හැමෝම දන්න තැනක තමයි අපි අද රෑ ඉන්නේ. ඒ තමයි විලාලේ මස් තොට. ගොඩාක් ලස්සන තැනක්. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඒකේ උඩටම යන්න බෑ බස් එකේ. ඒ හින්දා යාළගෙම මේ වගේ ජීප් එකක් වගේ එකක තමයි අපි උඩට එක්කන් ගියේ. මං ආසම පාට් එකක් තමයි මේ ගමනේදී යාළ අපිට දුන්න වෙල්කම් එක. ඔයාලත් බලන්නකෝ. යාළ අපිට දෙන වෙල්කම් එක මොන වගේද කියලා. මං ගොඩක් ආසයි ඔය ටැමිල් කල්චර් එකට. මේ විදිහට පොට්ටු තියන්න, ඔය විදිහට පහන් කරකවන, ආර්ති කරකවන ඒවට මං ගොඩාක් ආසයි. ඒ හින්දා මං යාළගේ වෙල්කම් එකට ගොඩාක් කැමතියි. ආපු ගමන් චුට්ටක් ඇවිදලා වටපිට බලලා තමයි අපි රූම්ස් වලට ගියේ. මොකද අපි මෙහි ඉන්නේ එක දවසයි. ඉතින් අපි ආපු ගමන් ඒ හින්දා චුට්ටක් වටේ පිටේ ඇවිදලා ලස්සන බලලා තමයි රූම්ස් වලට ගියේ. මෙහෙම තැන් කොහෙන් හොයාගන්නවද කියලා හිතන තරම් ලස්සන. Look, her reaction says everything about the beauty of this place. මේ තියෙන්නේ අපි අද රැට ඉන්න රූම් එක. ඊට පස්සේ අපි පූල් එකට බැහැලා කට්ටිය චැට් එකක් දාගෙන හිටියා. අපි අකරම් බැස්සේ නැහැ. යාට සීතල වෙයි කියලා යා බහින්න නැතුව හිටියා. ඉතින් එහෙනම් දැන් අපි වොෂ් එකක් දාලා ඩිනර් එකට රෙඩි වෙමු. මම පතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සගවාගෙන බැන්න අපිට ඩිනර් එක රෙඩි කරන්න කියලා අපි කිව්වේ රෑ 9ට. ඒත් වොෂ් දාලා කළා එද්දී මට ටිකක් බඩගිනි. ඒ හින්දා මම පොඩ්ඩක් පොඩි දෙයක් වොෂ් දාලා ඉවර වෙලා කෑවා. මට අමතක වුණා පොඩි දෙයක් ඔයාලට කියන්න. මගේ TikTok වීඩියෝස් බලන මට ෆෑන් කෙනෙක් හම්බුණා මෙහෙට ගියාම. මේ ඉන්නේ යා. දැන් අපි ඩිනර් එක ගන්න යන්නයි හදන්නේ. ඊට පස්සේ අපි ආයෙත් රූම් එකට ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා ආයෙත් කියා පහළ ගිනි මැලයක් ගහලා කට්ටිය හිටියා. ඉතින් අපි ඒක බලන්න චුට්ටක් පහළට ගියා. සීතල වැඩි, ගොඩක් වෙලා එළියේ ඉන්න බෑ. ඒ හින්දා පිග්මන්ට් පහළට ගිහින් ආයෙත් උඩට ආවා. ඔය අක්කා කෝල් එකේ ඉන්නේ අපේ අම්මත් එක්ක.
ඉතින් ඔන්නෝම තමයි අපි ගෙව පළවෙනි දවස් ගෙවුනේ. ඉතින් එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. මේ අපේ දෙවැනි දවස. ඉතින් ඔතෙම මටම ටී එකක් හදාගත්තා. ඊට පස්සේ වොෂ් එකක් දාලා යන්න ලෑස්ති වුණා. තව අපි හාපෙන්චට කැව්වා. මෙයා මේ පෙන්නන්නේ ගෑන් ළමයි සන් කිස්ගේ කිය ෆොටෝ ගහන විදිහ. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් එකට ගියා. ඉක්මනට බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි ඊට පස්සේ තව ලස්සන තැනක් බලන්න යනවා. බලාගෙන ඉන්නකෝ. මේ අත්තම්මත් එනවා ගන්න පොඩ්ඩක්. නිකන් හරි දැන් ගියොත් ඉතින් අත්තම්මා නිවන් ගිහින් අපිට ඔතන අර ලෙටරස් වීඩියෝ රෝද පුටුවක වාඩි කරලා අතාරින එක. රෝද පුටුවක වාඩි කරලා ෆොටෝ එකක් ගන්න කියන පල්ලවට යනවා. මේ හරිය තමයි කඳුකර මුතවන් කෙලිස්සා ඉන්නේ. මේ දිනේ මං ඔයාලට කියපු ඒ ලස්සන තැන. ඊට පස්සේ අපි ආයෙත් හොටෙල් එකට ඇවිල්ලා ටික වෙලාවක් පූල් එකේ ඉඳලා අපි ආයේ යන්න පිටත් වුණා. මට ඔයාලට කියන්න බැරි වුණ දෙයක් තමයි මෙයාලගේ කස්ටමර් සර්විස් එක. අපි මෙතනට එන තැන ඉඳන් අපිට හොඳ අප්ඩේට් එකක් දුන්නා. ඔයාලා කොහෙද ඉන්නේ? අපිට තව කොච්චර වෙලාවක් යනවද එතනට යන්න? ඒ වගේම අපි ගියාට පස්සෙත් අපිට හොඳ කස්ටමර් සර්විස් එකක් දුන්නා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් කොස්ලන්ත පැත්තේ යනවා නම් ඉතින් ඔයාලගේ ස්ටේ එකට හොඳම තැන තමයි වෙලා එන්නේ මස්තට. දැන් අපි මේ යන්නේ නුවරඑළියට. නුවරඑළියට යන මගදී අපිට තව ලස්සන තැන් ගොඩක් හම්බුණා. ඊට පස්සේ අපි නැවතුනේ ලන්ච් එකට. අපි ලන්ච් එක ගත්තේ සෑම්ස් කැෆේ එකේ.
Sunsets low behind the hills. Fields of ඊට gold. පස්සේ අපි තවත් ලස්සන තැනක නැවතුණා. Shadows fade, our paths are set, though hearts have stayed. Whispers of the wind at night, stars above, the world so quiet. ඔන්න දැන් අපි නුවරඑළියට ඇවිල්ලා ඉන්නේ. The small town, you and I. So here's my heartfelt goodbye, with a tear in one මුලින්ම කරේ ආපු ගමන් කාපු එක. මොකද අපි එන්න ටිකක් රැ වුණා. ඒත් ඉතින් ටිකක් බඩගිනි වුණා. අපේ ළඟ දවස් දෙක ඉන්නේ මෙන්න මෙතන. මේ වගේ ලස්සන තැන් ගොඩාරියක් අපි පහු කරගෙන ගියා. ඉතින් ඒ වගේ තැන්වලදී ගත්ත පොඩි වීඩියෝ ටිකක් මම බ්ලොග් එකටත් ඇඩ් කළා. ඉතින් ඒ වගේ ලස්සන තැන් ගොඩාක් පහු කරගෙන ඊළඟට අපි ගියේ අබේවල ෆාම් එක බලන්න. ඊළඟට අපි ආවේ ගෙග්‍රි ලේක් එක ගාවට. ගෙග්‍රි ලේක් එක ගාවට ආවේ මොකටද කියලා බලන්නකෝ. අපි මෙතනට ආවේ ක්‍රිකට් ගහන්න. කට්ටියම සෙල්ලම් කරලා ඉවරනකන් ඉඳලා මම චුට්ටක් බෝල් එකයි බැට් එකයි අරගෙන සෙල්ලම් කරා. ඔය විදිහට චුට්ටක් හවස් වෙනකන් අපි එතන හිටියා. ඊට පස්සේ අපි ආයෙත් හෝටල් එකට ගියා. ඩිනර්ගෙන් පස්සේ අපිට කරන්න තිබ්බේ සින්දු කියන එකයි නටන එකයි. මේ තියෙන්නේ කට්ටිය සින්දු කියලා නටලා රෑම ස්පෙන්ඩ් කරපු විදිහ.
මේ තමා අපි මෙහි ඉන්න අන්තිම දවස. ඉතින් අපි කට්ටිය එකට බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ ගියා ගෙවල් වලට එළවලු ගන්න. ගොඩක් කලාවට නුවරඑළිය පැතිවල ගියාම ගොඩක් අය හින්දා එළවලු අරගෙන එනවානේ. ඉතින් අපිත් ඒ විදිහට එළවලු ගන්න ගියා. කිව්වට ඉතින් එන අතරමඟදී අපි දැකලා තමයි නැවැත්තුවේ. ඉතින් ඒ නවත්තපු තැනත් ගොඩාක් ලස්සනයි. ඇත්තටම නුවරඑළිය ලස්සන නෑ කියන තැනක් නෑ. ඔක්කොම එක වගේම ලස්සනයි. එයාලා මට hina වෙනවා. මොකද මම හැම වෙලේම vlog එකට වීඩියෝ ගන්නවානේ. ඉතින් එයාලට මට ඒකට hina වෙනවා. මට ඒකට තමයි ඉතින් hina ගියේ එතන. මම ඔය කොලත්තක් වගේ අතේ තියාගෙන ඉන්නේ. මං හිතනවා මම ඒ කඩාගත්තේ කපුරු අත්තක් කියලා. අපේ අම්මා මල් වලට ආසයි ගොඩක්. ඉතින් අම්මා ට්‍රිප් එක ගියේ නැහැ. අම්මටම මෙතෙන් තිබ්බ ගහකින් කපුරු අත දෙකක් කඩාගත්තා. අතු නෙමෙයි නිකන් පැල වගේ ගලව ගත්තා. මොකද මට අම්මා එද්දිම කිව්වා මල් පැලයක් මොකක් හරි ගේන්න කියලා. මට ඒක ගන්න මතකුණා. හැබැයි අපි එළවලු ගන්න බහැපු වෙලේ එතන තිබ්බ ওই විදිහට පැල ටිකක්. ඉතින් මම එකෙන් එකක් ගලව ගත්තා. ඊට පස්සේ අපි ගියේ ටී ලොන්ච් එකකට. ගොඩක් කලාවට හිතනවානේ ඒක ඉන්ට්‍රස්ටිං නැහැ, අයියෝ කම්මැලි වගේ කියලා. ටී ෆැක්ටරි එකක් බලන්න යන එක. හැබැයි මට නම් එතනට ගියාම මාරම ඉන්ට්‍රස්ටිං. අපි දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ එක එක ටී වලින් එක එක දේවල් ගන්න පුළුවන්. ඒවා අපේ ඇඟට බලපාන විදිහ, අපේ ලෙඩ වලට බලපාන විදිහ, ඒ වගේම තියෙන බෙනිෆිට්ස්, මේ වගේ ගොඩාක් දේවල් මම එතනට ගියාම දැනගත්තා. අනේ මන් දන්නේ ඒ ගත කරපු ටයිම් එකට මම මාර කැමති. එයාලගෙන් එදුණු සර්විස් එකත් හරිම next level. මොකද ඒකට හේතුව එයාලා එක් විස්තර කරන විදිය, එයාලා අපිත් එක්ක කොලැබරේට් වෙන විදිය හරිම ෂෝක්. ඒකට අහන් ඉන්න ආස හිතෙනවා. ඒක තව තවත් එක්ස්ප්ලෝර් කරන්න හිතෙනවා. ඉතින් ඔයාලත් ලබු කැලේ පැත්තේ යනවනම් ටී ෆැක්ටරි එකකට යන්න අමතක කරන්න එපා. මේ යන්නේ ට්‍රිප් එකේ අන්තිම ටික. දැන් ඉන්නේ අපි කෙතර එන ගමන්. ඒ අතරමඟදී තමයි අපිට එහව හම්බුනේ. අපි යකින් හිමල් බකි එක ගත්තා. ඊට පස්සේ අපි ගියේ දවල්ට කන්න. කෑවට පස්සේ අපි කෙලින්ම ගෙදර එනවා කියලා හිතාගත්තට මගදී ගොඩක් අය කියපු හින්දා අපිට යන්න ලස්සන තැනක් මතක් වුණා. ඒ තමයි නෙල්ලිගල පන්සල. එහෙම තමයි අපේ දවස් 3ක ට්‍රිප් එක ඉවර වුණේ. මම හිතන්නේ නෑ මට මෙතනදී දැනෙන දේ ගැන මම ඔයාලට කියන්න ඕනි කියලා. ඔයාලට මං ඉන්න විදිහෙන්, මම මේ දිහා බලන විදිහෙන් මම හිතනවා මට හිතෙන දේවල්, මට දැනෙන දේවල් ඔයාලට තේරෙනවා කියලා. ඉතින් මෙතනින් පස්සේ මේ vlog එක ඉවරයි. Thank you for watching.